ඔයාටත් මහන්සියක් නැතුව දවස තිස්සෙම හොඳ එනර්ජි එකකින් ගත කරන්න ඕන නම් මේ ස්ටෙප්ස් තුන ඔයාට. නම්බර් 1 ඔයා රැට කෑම ගන්න වෙලාව. නිදා ගන්න පැය දෙකකට කලින්වත් ඔයා කෑම ගන්න try කරන්න. මොකද අපි නිදා ගන්න එකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ අපේ ඇඟ රිකවර් කරගන්න එක. ඉතින් ඔයා නිදා ගන්න ඕන මෙන්න තියලා කෑම ගන්න එකකින් වෙන්නේ ඔයාගේ ඇඟ රිකවර් කරගන්න තියෙන එනර්ජි එක ඔයාගේ ආහාර ජීර්ණය කරන්න බෑ වෙන එක. ඒක නිසා ඔයා රෑ නිදා ගන්න පැය දෙකකට කලින්වත් ඔයාගේ රෑ කෑම එක ගන්න අමතක කරන්න එපා. එහෙම ගත්තේ නැත්නම් ඔයාලට පහෝදා වැඩ කරන්න වෙන්නේ ලොකු තෙහෙට්ටුවකින්. නම්බර් 2 ස්ට්‍රෙස් සහ ඇන්සයිටි. ඔයාටත් මේ වගේ දේවල් තියෙනවා නම් මේකත් හේතුවක් වෙනවා ඔයාලට දවස පුරාම මහන්සියෙන් කාලය ගත කරන්න. මොකද ඔයා ස්ට්‍රෙස් එකේ ඉන්නවා නම් ඔයාගේ heart rate එක ඒ වගේම ඇඩ්‍රනලින් ඉන්ක්‍රීස් වෙන්න පටන් ගන්නවා. ඉතින් මේවට ඔයාගේ ඇඟෙන් එනර්ජි එක වේස්ට් වෙන්න පටන් ගන්නවා. නම්බර් 3 වර්ක්අවුට් කරන්න පුරුදු වෙන්න. වර්ක්අවුට් කරන එකෙන් ඔයාගේ බ්ලඩ් ෆ්ලෝ එක සහ ඔක්සිජන් සර්කියුලේෂන් එක ඉන්ක්‍රීස් වෙනවා. ඉතින් වර්ක්අවුට් කරන එකෙන් ඔයාට දවස පුරාම හොඳ එනර්ජි එකකින් කාලය ගත කරන්න පුළුවන්. එහෙනම් වීඩියෝ එක හොඳයි නම් මතක ඇතුව ෂෙයා කරන්න. ඒ වගේම මාව ෆලෝ කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් good luck.